is Center Point. The next Israeli Al-Alami. The final destination of this train is Center Point. The next المحطة القادمة هي හොඳයි යාළුවනේ අපි මේ යන්නේ අදත් අපිට ෂොපින් කරන්න අද ෂොපින් කරන්න නේද ගොඩක් කට්ටිය නෑ අද ඉන්න දෙන්නයි අවුද අපි දෙන්න තමයි ෂොපින් කරන්න යන්නේ අද යන්නේ වෙනම ප්ලේස් එකකට දැන් මේ දෙවෙනි දවස අපිට එක දවසින් බඩු ගන්න බෑ කොහොම කියන්නේ ඔව් අනිවාර්යෙන් ඒක කොහොමද බඩු ගන්න බෑ ඩුබායි වල කාඩ් එක 10ක විතර තියෙනවා බෝස් අපිට එක ස්ටේෂන් එක යන්න තියෙන ඒ නිසා අපි doors closing. ඔව් දොරේ එල්ලිලා ඔන්න බොයිස් අපි දැන් එළියට ඇවිල්ලා ඉන්නේ එළියට දැන් අපි හොයන්න යන්නේ ඩ්‍රීම් ලෑන්ඩ් කියන shopping center එක. ඒක තමයි බඩු අඩුවට තියෙන්නේ බඩු අඩුවට තියෙන්නේ බඩු ඩ්‍රීම් ලෑන්ඩ් අයියා ඩ්‍රීම් ලෑන්ඩ් හොයාගෙන යමන් බයියන් අපි දැන් යන්නේ මොන හරි ගන්නනේ කන්න යන්නේ ඉස්සරින්ම අපි ගන්න කලින් කන්නයි යන්නේ බලමු කඩයක් තියෙන ඉස්සරහා කීයක් වේද කීයක් වේද කියලා පොඩි රෙස්ටෝරන්ට් එක මෙතනින් ගමුද අපි මෙතනින් ගොඩක් කට්ටිය කනවා වගේ පොඩි කඩයක් මේ ෂවර්ම එකයි මේකයිවත් කන්න ඕන තියනවද මම සවර්ම ගන්න නෑ මෙතන චායි එකක් වගේ හැරෙන්නේ මම ගෑම සර පොඩ්ඩක් බලන්න නැත්නම් කනම් වගේ ඒ දිරමට වගේ කන්න තියෙනවා තමයි ගොඩක් SFC KFC එකේ මල්ලි SFC මේ දැන් අපි දැනගන්න ඕන ඩ්‍රීම් ලෑන්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා. ඒක මැප් එකේ බලමු. අම්මට මේ පූසෙද බල්ලෙක්ද? අපි ඕඩර් කරා චිකන් පරාටා. බලමු අපි චිකන් පරාටා කොහොමද කියලා බනියාස් එකේ රෙස්ටෝරන්ට් එකේ නම අපි දන්නේ නැහැ. සුරයියායේ කැෆිටේරියා කියලා තියෙන සුරයියායේ කැෆිටේරියා. ලස්සන ගෑනු ළමයි ඉන්නවා මේ පැත්තේ. බනියාස් ඇත්තෙන්ම ලස්සනයි. पड़ी जब करना कैमरे भी උත්තර ගස් කොළන් තියෙන රටක් දාලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ නේ. ඔව් මේගොල්ලෝ මේ ගහක් අස්සේ සපයි ගියාගෙන ඉන්නවා. හෝයි යාළුවනේ කොහමද? අපි දැන් හොයන්න යන්නේ ඩ්‍රීම් ලෑන්ඩ් එක. දැන් කාලේ ඉවරයි. දැන් ඩ්‍රීම් ලෑන්ඩ් එකට යන්න යන්නේ. ඩ්‍රීම් ලෑන්ඩ් එකට ගියාට පස්සේ බලමු මොනවද ගන්න පුළුවන් අපිට අපේ ගෙනල්ලා තියෙන බජට් එකට. බජට් ප්‍රයිස් එකක් තියෙන්නේ අපි ළඟ. තනිකර. ඉතින් බලමු මොනවද ගන්න පුළුවන් කියලා. නිකයි අපේ ගාව දැන් පොඩි බජට් එකක් තියෙනවා. අපි බලන්න ආවේ අද ඩ්‍රීම් ලෑන්ඩ් කියලා ෂොප් එකකට අපිට අමිලේ තමයි රෙකමන්ඩ් කරේ ඩ්‍රීම් ලෑන්ඩ් එකට ඵලයව ගිහිල්ලා ගනිilla කියලා. පොඩි අඩුවට බඩු ටිකක් තියෙනවා කියලා. දැන් මට තව දවසකින් ලංකාවට එනවා. ඉතින් ඒ නිසා ඒකට බඩු ටිකක් ගන්න තමයි දැන් ආවේ. අපි එක සැරයක් ආවා. එක පාරක් ආවා මොකද ඒත් ආවා මේ කිට්ටුවටම ආවා. ඊට පස්සේ ඒද බඩු ටිකක් ගත්තා. ඒ ටික ගන්න බැරි වුණා. බලමු අද මොනවගේ මහලු දේවල් ගන්න පොඩි දේවල් ටිකක් ගන්න. මොකද 95ක් විතර ඔක්කොම අරගෙන තියෙන්නේ. දැන් අත්‍යවශ්‍යම බඩු ටිකක් තියෙනවා. ඒ ටික ගන්න තමයි
ඇවිල්ල ඉන්න දැන් පැල්ලින්න යුනියන් කියන මෙට්‍ර ස්ටේෂනයට ඇවිල්ල එතනින් එහාට තියෙනවා මේ කොහෙද මේ බනිියස් බනියාස් ස්කයා කියලා දින මේ ස්ටේෂනය එතෙන්ට විල තමා දැන් අපි ඉන්න හර මේක වෙන්න තින ්‍රීම්ලන් පාර්ටමන්ට ස්ටෝ අද වීඩිය එක තියෙන්නේ ඩ්‍රීම්ලෑන්් එකට ගිල්ල නොගේ බරුටිකක්ද ගන්න කියලා මේ පැත්ත හරිම ආතල් මම් පෙන්න්න බොයිස් ්‍රීම්ලෑන්් එක ්‍රීම්ලෑන්් එක තියෙන උනවාද නැත්තේ ඕන ගැස්සින බූට ගේ ටාගට්ට ක්ස්පලේන් කරන්න ය සම්මාති වෙන්න ඔරලෝසින ඔරලෝස් වස ඔරලෝස්වල බෑග් මන්න අය මෙන්න බෑග් නම් බෑග්ග බලු බැක් සාමාන්‍ය 59 නං වැඩි අනන් වැඩි හොඳටම මට සංගස්ටයක් ගන්නවන්න සල්ල අය සපත්තුවන් තියෙනවා තොගලෙන සපත්තු දෙන පැරෙන්න ගන්න බලන්න නම්මයි දිරන්නමේ නම්මයි ඉදිරන්නමේ ගමකෝයි දහය දහය ඉලෙක්ට්‍රික් පොඩි ඔය දහසුනයි බලක් කලම නොනට කෝල්ලේ ගන්න වෙලාවයි කෙලින්ම සපත්තු සාගරයකට ඇවිල්ලේ අයියා ලහිරවයියා ලහිරවයියා මේ වාටි රම් 59 ඔව් හරිම ගණන් දිහම් 59 හැඩයි මේ අපි දැන් ඇවිල්ලා තින්නේ තනිකර සපත්තු සාගරයකට සපත්තු බලන තැන අස්සම් මුල්ලන්නේ හැම තැනම සපත්තු විතරයි තියෙන්නේ තෝරගන්න බෑ හිතාගන්න බෑ මොකද්ද ගන්නවද කියලා යන තැන සපත්තු මේ ඒරියා එකේ තියෙන සපත්තු සරයි දැන් මෙයාගේ නෝනට කෝල්ලයක් ගන්නවා මේ අයියා මොනවද ඕනි කියන සපත්තු නිකන් බැලුවොත් එහෙම මේවා ගන්න හරිද මේ 35 කියන ගම ටී-ෂර්ට් ෂර්ට් ගන්න නෑනේ බොරුවට යන්න බං එක්සෙල් එක කීයද 12 ග්‍රෑම් 12 යා ඒක නම් හොඳයි වගේ කියලා හිතෙනවා නේ ඔව් බා මෙතනින් ගමු හෙද්දි ගමු ඉස්සලා අර රේඩිය එක බලලෙමුකෝ මොකද 12 ගානවා මට හරියනවා එක්සෙල් ඔයාට වැඩි මට උඹට වැඩි මට හරියනවා වන්දිනා ගල්ල විසිකන්නකො 34යි කෙලින්ම 3000ක් තැනල සමන පයි මොකද 12යිකොට එක උත්වල් දාන්න යකෝ මේ රෙකෝඩ් කොඩ්ඩන රෙකෝඩ් අයින් කරපන් මට ඔච්චක් ගන්න සපොට්ටක් කොන්න ඔච්චක් ගන්න සපොට්ටක් කොන මට නැවෙයි අම්මට අපට බලනවා මේ තෙලෙරිස් තියෙන नहीं यार यहाँ बन गया के सामने किशन को पकड़ कहाँ අමුග ගෙන ගණන් ඩංගල් අරගෙන ලෙමු
මේ 12යි පාඩුනේ. අම්මලා නිකන් බෑග් බලන්න අය. මේ පට්ට ගන්නන්නේ. Train 16 Oppo to Code 9, please Oppo. අම්මට මෙන්න මේවා ගන්න තියෙනවා. 21යි. ඔය Wi-Fi පාවිච්චි කරන්නේ? මේ තියෙන ඇතුලේ? Train 16 alarm to last code, please. මේ බාර ගණන් අයිය. නේ අර ඉලෙක්ට්‍රික් පැත්තේ නෝ තම අපි ආව වැඩි කරගන්න බැරි වෙනවා සිද්දෝ. බිලක්කේ දන්නේ නේද? හා බිලක්කේ දන්නේ නැහැ. බිලක්කීගෙන් බිලක්කේ දන්නේ කියලා. මේ මෙතන ඇත්තේ ඕක. නිකන් බලන්න. අඩෝ මේ මම මේවා අපේ අක්කට ගත්තේ 20ට. මේ මේකේ ගණන් අයියා. जगह है नहीं अपने को सूट के ऐसे बच्चा जगह है नहीं पाने ले सारा बढ़िया बढ़िया है ආව්. ඔයිස් පොඩි අයිටම් එකක් ගත්තා. මේක 10යි මේක ස්කේල් එකක්. එක හොඳයි කියලා තමයි මේක ඩිරාම් 10ම තමයි ඉබ්බෙකුත් දෙනවා ෆ්‍රී. අපිට ඉතින් මොකද ෆ්‍රී හම්බ වෙනවා නම් අපි ඉතින් ගන්නවා. මේකත් තියෙනවා ඒක ඩ්‍රාම තමයි. ඒක තේරුමක් නෑ ඔය දැනගන්න. ප්ලග් එක. ඔක ඉතින් ගන්නවා වටිනවා ඒක. අපෝ ඔළුවට නැත රීපින්. ඒක කේස් සෙට්නේ. ඔළුවේ ප්‍රශ්න නැත්නම් අර 8යි 69 වලින් තමයි අපේ 8 අර මේකට යම්බම් ඩේ ටු ඩේ මේකට තට්ටු පහයි කරමු. ඉතින් දැන් මොනවද කියන්නේ මම දායි මේක. ඉතින් මොනවද වෙයි? ප්‍රෙෂර් ගන්න එක ගන්න නෑ ප්‍රෙෂර් ගන්න. ලස්ති රමයා නෝනි. මේ ඉන්න හරි ටුමෝරෝලෑන්ඩ් හරි මේ ගණන්නේ. මට මෙන්න මේකට නම් හිත ඇදිලා ගියා. හරිද? මේක බොයිස් වල වෙන්නේ නැති මේකේ තාම කේස් එක වගේ බන් ඩිරම් තුනට තියෙන්නේ. මේ හැම ප්‍රොඩක්ට් එකම නෑ හැම තියෙන මේ හැම ප්‍රොඩක්ට් එක මේ චිප් එක ගලවලා තියෙන මෙහෙ ඉන්නේ. මේක බලන්න අවිල්ලා චිප් එක ගලවලා ඒක ගලවලා තමයි පස්සේ තියලා තියෙන්නේ. පවර් බෑන්ක් උ සෙට් නැතුව ඇතින්නේ මේව. ස්කේල් ගන්න තියෙනවා. ස්කේල් ගන්න තියෙනවා. ඔව්. Train 16 Islam to last code, please Islam. මේක ලයිට් එක වැඩ නෙමෙයි මේ කොහේ හරි ලයිට් එකක් මගුලක් වැඩ මේක හරිද? මේ කොහේ හරි වැඩ කරයි මන් දන්නේ නැහැ මචං. මේ තියෙන්නේ බල්බ්. ඔය තියෙන්නේ නිල් පාට බල්බ්. ඕකට මඳුරු ආවට පස්සේ උන් මේ ෆෑන් එක ඇතුලේ ඇදගෙන ඕක ප්‍රැක්ටිකල් නෑ. මම හිතන විදියට හරිද? සෝකලක් හිතනද? ඈ? ලුවරස් මටත් හිතනද? ඔව් ඒක කෙමිකල් එකක් විතර නම් කමන්නේ නෑ මොකද. අර වේපරයිසර් එකක් වගේ මොකක් කරේ. කෙමිකල් දාන්න දෙනවා නේ. ඔව් මඳුරු මඳුරු ඇදලා ගන්නවා කියලා. එහෙම මොකුම් මේ මගුරු වෙයිද මේ? මඳුරු නේ උලන් වදිනද නේද? ඔව්. මිනිස්සු ඉදිරියට ලේබන් උගේ ආයිද ලයිට් එක. සිස්සුත් එක්ක. මිනිස්සු කියන්නේ දසම 20 යක්. මේක ඕනෙත් නෑ බං. මොකද? මේ යන්න චෙක් අවුට් කරමුද? sorry bro sorry. බියර් එක තියෙන එකයි දිනමයි. බියර් එක තියෙන දිනමයි. ඔව්. බියර් එක තමයි ඒක. ඈ? මට එපා මම බොන්නේ නැහැ වදන්න. ඔයාක ගන්න. එනර්ජි ඩ්‍රින්ක් එකක් වගේ. ආව තව ගියා. एनर्जी ड्रिंक है अल्कोहल नहीं है Sorry. अल्कोहल है इसमें Maybe little bit have inside. Sorry I cannot.
Non alcohol. Malt beverage, like a Red Bull. Red Bull like. Yeah. Energy drink. Yeah. If you want to little bit more energy, you can take. No any. Huh? කිසි ප්‍රශ්නයක් මේකක් නෙමෙයි. Classic cholesterol beverage එක non alcohol. මේ බේමකේද බැකේ? අම්මා එනවා ලැගේජ් එක බලන්න. මේ මොකද්ද වැඩ කියන්නේ? ලැගේජ් එක ගන්න. එන්නම ගියා. උගා ගන්න උපන්නවා නාපි. You can be heard by but the food center will change. Damn, not the same. නෑ තේරුවන්නේ මම ඒක මේ බැලුවේ. හොඳ නෑ නේ. අයියා මේක ඩිරාම් එකයි බං. මම දෙකයි බං මේක. බිස්කට් කියන අර ඇතුලේ තියෙන හතරක් පාඩු. කෑලි 12ක් තියෙනවා කියලා හරිද? බිස්කට් නම් තියෙනවා හතරයි යන්නේ. මාස් කියලා දානවා මට පැකට් එකක්. මොනවද? මාස් පැකට් එකක්ම දෙනවා 20යි. මාස්? මාස් නෑ. ඔව් අර පැකට් එකම දෙනවා 20යි. හරි මම බල්ලාගේ ඕපේ. සතරයි පුතේ මේව නම් ගන්න. ඕන්න කිසි වෙයිනේ. වොයිස් අපි ඔන්න ඩ්‍රීම් ලෑන්ඩ් එකම ගන්න ඕන බඩු ටිකට්ස්. අපි night to night එකට යන්නේ නේ. night to night. night to night යනවද? ඔව් night to night යනවා. අපි දැන් night to night එකට යන්නේ නැහැ. අපි කලින් day to day ගියා. දැන් යන්නේ night to night. ඔබ දෙන්නගෙන් සම්පූර්ණ වගේ මම ගන්නවා. අපි දැන් යන්නේ day night to night. ඔයාලා මොකද මේ ෂොප් එක ගැන කියන්න තියෙන්නේ? මේ ෂොප් එක බඩුන පට්ට ගන්න මේක කරන් එන්න එපා night to night. night to night මතක තියාගන්න බණියාස් වල තියෙන night to night එකට එන්න එපා පට්ට ගණන් බඩුවා. අපිට ගන්න බෑ. එන්න ගන්න. එන්න හිතන්නත් එපා. ඔය කලෙකට ඉන්න බලන්න කොහොමද මරෙන් බයි යන්නේ. ඉවත් නේද? බණියාස් ආයෙන්නේ. අමිලට මම කියන්න දෙනවා. අමිලගේ බොහොම ස්තුතියි. කනඩ කරන්න. ඔව් කරන්න අමිල හොර වැඩ. අපි යනවා එන ජේස් පීටේ වාට. අපිට යාළුවනේ කැතම කැත වැඩක් වුණේ අමිලයි අපිට පොල්ලක් තිබ්බා. ඌ හරියට බලලා නැහැ ඩේට් එක කවදද ඔෆර් තියෙන්නේ කියලා නේ. ඔව් වැඩක් වුණේ. අමිලයි හරිය කූප් වැඩ කරන්නේ අමිලයි. අපි දෙන්නට මහා පොල්ලක් තිබ්බා. අමිල අයියා මහ යා අපි දෙන්නට පොල්ලක් තිබ්බා. හරියට ඩේට්ම බැලුවේ නැති නිසා 7:50ක් අපි දෙන්නට කැපුණා. අමිලයා
මතක තියාගන්න අපි එනවා උඹ රූම් එකේ ඉඳපන්. එකයි යන්න දෙන්නේ. එකයි යන්න දෙන්න අපිට. අපි ඊළඟට බයිනවා යූනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ අපිට එකයි යන්න දෙන මෙට්‍රෝ ස්ටේෂන්. අපි දැන් බනියාස් එකෙන් පිටත් වෙනවා. ආයෙ එන්නේ නැහැ බනියාස්. දැන් අපි ඉන්නේ අපි යන්නේ අපි day to day එකට යන්නේ ADCB එකට. දැන් ට්‍රේන් එකට යන්නේ අපේ මොනවද බං කියන්නේ. බලමු මොනවා ගන්න පුළුවන් කියලා. හොඳයි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔව් දැන් මොකද උනේ කියන්නේ අපිට කෙලවුණා. අපි දැන් මේ කෙලවුණා කියන්නේ එක්කෙනෙක්ගේ මෝඩ තීරණයක් නිසා ඉතින් පොඩි මේකක් වුණා. ඉතින් දැන් අපි යන්නයි යන්නේ මේ ADCB එකට යන්න අපි ඉතින් යූනියන් එකෙන් මේ එළියට ගියා. පොඩ වැරදීම් වෙනවා එහෙම තමයි තියෙන්නේ. අපි මේ හරියලා නෙමෙයිනේ. ඉතින් දැන් ආයෙ අපි යන්නේ අතුල් වෙන්න යන්නේ. අතුල් වෙලා මේ ආයෙ යනවා ADCB මෙට්‍රෝ එකට. ABCD නෙමෙයි ADCB එකෙන් බැහැලා අපි අපේ day to day එකට යනවා. අපේ උන්ගේ. මොකද කියන්නේ? දැන් අපි ඇවිල්ලා තියන්නේ හරියටම තැනට ඇවිල්ලා තියෙන්නේ එක්ස්පෝර්ට් 20 මෙට්‍රෝ එක අල්ල ගන්න ඇවිල්ලා තියන්නේ. අපි මෙතනින් අල්ල ගන්නවා එළියටම ADCB එක. අපි දැන් අම්මෝ ඉන්නේ තලලල මොපනි ආයේ. දුබායි වල අන්දනෙම බොම්මයි. ඒ නිසා බොම් පරිස්සමෙන් වැඩ කරන්න ඕනේ. අපිට නෙමුණා වගේ මේ. ඉන්සර් මේ බ්‍රෑන්ඩ් එක ගන්න එපා. සිරාඩ තනිකර පොකුඩු. පොල්කුඩු රහ කියන්නේ. තුම වැඩක් උනේ නේ. බලු වැඩක් කියන්නේ බලුම වැඩක් අපි දෙන්නකෝ. බිව්වා සමත් මම රිබහන උරක් ජව්වේ මේ පෙනත් ඇවිල්ලා මම කැත්ත විදියට ටික් පිළිය ඉස්කල්ලා බලන්න මොන වගේ තිබ්බා මේ සතපහාට තවත් ඒවා තිබ්බානේ බීම එයානේ කිව්වේ මේක ගමු කියලා මම අදිරි අරගෙන කට්ටිය පරවා අපි වගේ හැවෙටෙන් ඇති කට්ටිය හොඳට මේ අපි කාපු මේ ටොපියම අනිත් පැත්තෙත් කන්න ඕන අනිවාර්යෙන්. කාලා තියෙන්න ඕන මට මේ හිතන විදියට. මොනාරේ කන්නේ. බෝයි සද අපි ෂොපින් කරන්න යන්නේ. දැන් අපි ෂොපින් කරන්න යන්නේ day to day එකට. මේක තමයි day to day එකේ ලොකුම එක. මේ තමයි මම දන්න විදියට. මමත් දන්න විදියට. මම දන්න විදියට මේ ලයිට් දුබායි එකේ තියෙන ලොකුම day to day එක තමයි මේක. මේ තට්ටු 5යි යාළුවෝ. තට්ටු 5යි. කට තට්ටුයි. තට්ටු 6යි. මේකට අපි ඇත්තටම දන්නේ නැහැ කොහෙන්ද ඇතුළට යන්නේ කියලා. අපි දන්න මම දන්නවා. මෙයා දන්න මෙයා මේ අද තමයි එන්නේ. මම නම් මීට කලින් 4 පාරක් විතර ඇවිල්ලා තියෙනවා. මේ ඉස්සරහින් තමයි තියෙන එන්ට්‍රස් එක. අපි යමු. ඊළ බලමු. පිස්සු හැදෙයි ඔයාලට. මේක වීඩියෝ කරන්න බෑ ඇතුළේ. මේක ඊළ බලමු. වීඩියෝ කරන්න බෑ ඇතුළේ. අපි පිස්සු හැදෙන්න. අගර් ADCB එකෙන් බැලලා එන්න day to day එකට. සපත් තුනක් ඉඳන් 15.
හලෝ බොයිස් කොමද මම දැන් අපි මමන අපි දැන් ඇල්ලින්නේ ඩේටුඩේ ෆ්ලෝ එකට මේක තියෙන තනිකර සපත්තුයි මොකද ට්‍රවලින් බෑග විතරයි මම ස්තියන පොඩිලමයි සපතු ලොකු කට්ටිය සපත්තු ජෑනු පිරිමි හැම දෙම තියෙනවා ඕක තමකත මෙහට ආඩ පස මේ පස්සන දට්වාරද තව තියෙන දට්ව අතර කයට යන්න ඇත්තේ ගතම පිස්සු ඇද ඉතින් මේක පොඩි ආතල් සින්න ඇතියෙනවා අපි කලින් ගත්ත සැන බෑග් තියෙනවානේ ඒ බෑග් මෙහට ගේද්දී මේ දැන් සමාතම බෑක් කවුන්ටරෙන් බෑග තියා ගන්නවා දැන් අද අපි කෙන බෑගකට මෙයාලා කේබල්ට එකක්දාල හිර කරලා තියෙන වෙනමට ගන්න බැරෙන අපිට දුන්න අප බෑග ඇතුරට ගන්න මේ මේජර හිර කරලා මේ කේබල්ට එක ගලවන්න බෑද Consultation starts on 26. බල කරන්න ඔයා මෙතනින් බලන්න ඉන්න සැට්ටන්න පොඩි මේක මෙන්න මේකම් මරුව ඇති එම් තියෙනවනම් මරුව මේ තියෙන බාන්්ඩේ ඒ මේක පට්ට ගණන් අයියා බොයිස් අපි චොකලට් සාගරයක ඉන්නේ තැකට්ට පයිව කොවිත් සාගරයක ඉන්න යන යන ගන්න 8,000 කල්ලිමිත් වෙනවා හොද කියන්න තියෙන ෆක්කෝ කියන්න එපාලා දීන දැන්න හිටගන එදට පෝලි මේපත දැවන්ත පෝලින් තිය දැවන්ත නිකන්ද නගේ සයින්නේ පොඩි මාකට් ප්ලේස් එකකට ඒකනිකම් පොඩි සල්පිලක් වගේ අපි දැන් වැඩි වෙලයි අයියෝ මේ ලහිරු අයියා බොයි සන්තිමතාවට ගන්න තියෙන බඩු ටික ගත්තා වැඩ 100ට දැනට 99.9ක වගේ ඉවරයි ඊට පස්සේ දැන් තියෙන්නේ මේ ටික බරාගෙන මැනගෙන කිරාගෙන හරියට ඇරේන්ජ් කරගෙන යන්න තමයි ඔයාට මේ මලහිරු බැස යන සන්දය මොකද කියන්න තියෙන්නේ අනේ මට නම් කියන්න දෙන්න බෑග් එකම බරයි ඉතර දැන් වෙකේෂන් යන්නේ තව මාස දෙකකට පස්සේ ඇයිවා දැම්ම බඩු ගත්තේ මම ගත්තේ කෑම බඩු නෙමෙයි මං ගත්තේ රෙදිය සෙදියම මම ගත්තේ මොකද මේ දවස්වල තමයි අඩුවට තියෙන්නේ මේ ඉසයි ගත්තේ නැත්තම් ගන්න නැහැ ඉතින් ඔයාට ඔය ටික පරිස්සම් කරගෙන ඉන්න පුළුවන් වෙයි කියලාද කියන්නේ අපෝ පුළුවන් එහෙනම් එච්චරයි Only snacks items only and juice items. Okay. Only chicken sandwich, omelette sandwich is okay. lemon juice එකක් කාලා හරි Okay.
Okay. And in snacks, dal vada, chicken cutlet, chicken broil, chicken mutton soup. අපි ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ මොනවාරි පොඩි දෙයක් කාලා යන්න කියලා අන්තිම වතාවට මේ ලහිරුව ඇත් එක්ක මේ ලහිරුවයි මම යනවා කියලා යමට අරන් දෙන්න මොනා කියන්නද මන් දැන්න හොඳටම තිබයි බඩගිනි උඹත් එක්කන ආයෙන්න කුණු ලෝබයක් කන්න පොණ්ඩ අරන් දෙන්න නෑ අර වීස කිසිම අවුරුදු දැනට 10ක් මම මෙහෙ වැඩ කරලා තියෙනවා කිසිම සත පහක්වත් ඉතිරි කරලා මොකද අපිට ඉතුරු කරන්නත් බෑ මොකද මේ එච්චරටම මේ පඩි වැඩි එච්චර ලොකු පඩියක් හම්බ නැහැ නිසා අපිට ඉතුරු කරගන්න බැරි පොඩි ප්‍රශ්නයක් තියෙනවා පඩි මේ පඩිය එහෙම මේ ප්‍රශ්නයකට අපි මුහුණ දීලා තියෙනවා දැනට ඉතින් අපිට කෑමක් කන්න ගියාමත් එහෙම හරියට මේ ගානකට මිම්මකට කා ගන්න හරි අමාරුයි අපි ඉතින් ලොකු ගණන් මේ වලට තමයි කන්නේ නේ සාමාන්‍යයෙන් මෙතන තියෙන ප්‍රයිස් එකෙන් බැලුවම අපිට ඉතින් සෙට් වෙන්නේ නැහැ මේ 10ට 8ට අපිට කන්න බෑ එහෙම අපි කන්නෙත් නැහැ සාමාන්‍යයෙන් අපි මේ 100න් එහා වගේ තමයි කන්නේ මොන්නේ මේ මෙතන සෙට් නෑ අපිට තියෙන්නේ සෙට් නෑ මෙතන තියෙන එක අපි මෙතනට ආවට බඩගින්න වැඩි කමටම ආව මිසක් නානේ මේ වගේ ප්ලේස් එකකට අපි තමයි එන්නේ නැහැ මේ වගේ චව් ප්ලේස් වලට අපි ඉතින් එහෙම ප්‍රශ්නයකට අපි දැන් මුණ දීලා තියෙන්නේ හරි ප්‍රශ්නයක් නෑ ඉතින් කරන්න දෙයක් නෑ මේ වෙලාවේ හැටියට පොඩි මිනිස්සු ගැන හිතනවා ඔව් ගණන් වැඩි මේක තමයි අපි දැන් ඕඩර් කරේ මොකද්ද වල්ලි එක මේ අවකාඩෝ මොකක් හරි සිද්ධියක් නේද කොහෙද ඕඩර් කරපේ ගන්න මේකෙන් දෙකයි 17න් තියෙන 17 තමයි මේකේ වැඩිම ගාන තියෙන්නේ 17 තියෙන බර්ගර් දෙකකුයි මේ ජූස් එක මල්ලේ මොකක්ද අපි ගත්තේ ලොකු ජූස් එකක් මේ මට මතක විදිහට මේ ඔක්කොම ජූස් තියෙන්නේ 12යි මේවා මේ අපි දැන් මේක තමයි ගත්තේ මේ 12ට තියෙන්නේ මොකද්ද වන්නේ මේක මේ ඩ්‍රයි ෆෘට් ස්වීට් ඩර්ටි ෆෘට් ඇන්ඩ් මිල්ක් ෂේක් කියන එක තමයි අපි ගත්තේ ඒක තමයි මෙතන තියෙන වැඩිම ගණන් වලට තියෙන එක ඒකත් තියෙනවා මේ අපි අයිස්ක්‍රීම් කන්න බෑ වෙලා අපි දෙන්නටම පොඩ්ඩක් අයිස්ක්‍රීම් ඇලර්ජික් නිසා අපි අයිස්ක්‍රීම් ගත්තේ නෑ ඔබ දෙන්නම සෙම සම්බන්ධයෙන් අපි මේ විශේෂඥයෝ දෙන්නෙක් නිසා අපි අයිස්ක්‍රීම් ගත්තේ නෑ ඉතින් අපි අරක තමයි ගත්තේ අවකාඩෝ එක මේ මිල්ක් ෂේක් එක ඒක තමයි වැඩිම ගානකට මෙතන තියෙන්නේ හොඳයි එහෙනම් යාළුවනේ අපි ඊළඟ මේ ක්ලිප් එකෙන් හම්බෙමු එතකන් සමු ගන්නවා ලස්සන සර්ව් කරනවා මේක ඒක ආවේ ජූස් එක මේ අපි මොලේ අපි දෙක අපේ ජූස් coming. ජූස් තමයි හුක් මන් මේ පරාටයකට මොන හුක්ක්ද කරන්නේ දැන් මේක තියෙන්නේ පරාටයකට මොනවද මන්ද කොතන මේ පරාටයකට මේ මොනවද මන් දාලා තියෙන්නේ මේ බලහන්කො මේ චිකන් කැරි ටිකක් දාලා ඔබලා දාලා මේ අර කොළ ටිකක් දාලා මේ තරංග ටිකක් දාලා තියෙන්නේ මේ මගුල බන් ඩිරම් 6ට කන්න මේක කන්න ඩිරම් 6 මේක ඩිරම් 6 තරංග ටිකක් දාලා මේ මයොනස් චුට්ටක් දාලා මේ චිකන් කැරි ටිකක් මේ ග්‍රයින්ඩර් කරලා වගේ දාලා තියෙන්නේ මේක තමයි ඩිරම් 6 ඔන්න ඉතින් මෙතෙන් කෑම මේක කියන්නේ ලෝකල් සවර්ම මේ හයි සවර්ම එක නෙමෙයි ලෝකල් සවර්ම මේ පරාටයකට අපේලා මේ ගෝකොල් ටිකක් කපලා දාලා චිකන් කෑල්ලක් දාලා පොඩි සෝයා සෝස් ලයින් එකක් දාලා මයොනයිස් ලයින් එකක් දාලා තියෙන්න අවුලන්නේ බලේෂේ මේලා හැටියට මේක ගැන මොනවද කියන්නේ කනකාටු යාළුවනේ මේ බීම ගැන ඊට පස්සේ අපිට වෙනම එකක් ගන්න හදුනා මේ අතීත දැනන්නත් තදිසි නිසා අපි මේ දොඩම් එකක් ගත්තා ඊවලු කොහමද රා කියන්නේ නම් ඇත්තම දොඩම් රාන මේනේ දෙයිරා ඉන්නේ එන ගානා මූට දොඩම් කියලා තමයි ඉන්නේ දෙහිලා තියෙන්නේ දෙහිරා තමයි එන තනිකර හොඳයි වර්ධන්නේ දෙහික උනයි ඉතින් බොස් අද අපි විල්ල ගන්න යන්නේ මේ අපේ අන්තිම කෑමෙන් උල්ලම ඉඩුවල් ලාස්ට් සිංහල කියමු සිංහලෙන් කියමු අරුම් බලහිට වන්න කිව්වා
ගයිරුවට තැ ස්තුතියවන්ද වෙන වාට මම හැරන්දනට ටොප් පැලස් එක මොත් අනිවාර්යෙන් කොල්ලක් තියෙනවා රංගිවන්න මුග කඩ්ඩේට අපි රංගිවන්නේ අපිට කන හොඳට කන මේ ටික හොඳට කන මූ ගියාට පස්සේ අපි රංගිවන්නේ ඊවන්න බෑනේ අපිට සල්ලි නෑනේ ඒක වෙනම දෙයක් ඉතින් දැන් මෙතන තියෙන DCB මෙට්‍රෝ ස්ටේෂන් එක මෙතනින් අපි කෝච්චිය ගන්නවා කෙලින්ම ඉතින් කාන්තාරික තමයි වගේ සිද්ධියක් තමයි තියෙන්නේ නිකන් ආයේ වැඩක් නැහැ කියලා කතා කරලා දුකසේ ජීවිතය ගත කරන් තියෙන්නේ අපි ගත කරන ලයිෆ් එක ගැන අපිට ඇත්තටම දුකයි හරි අමාරු මේ අපිට හැමදාම පඩිය මාර පඩියක් හම්බෙන්නේ ලොකු පඩියක් ඒ පඩිය අපිට වේදම් කරන්න බැරුව අපි මාර විදිහට අසරණ වෙන අවස්ථා බොහොමයි ඇතුලේ ඉඳන් වියන් කරන්නේ මේ shopping mall එකක් ඒ මොකුත් නැහැ ඉතින් මෙහෙටම එන්න ඕනේ ඉතින් අපිට නිවාඩුවක් නැහැ එන්නත් ඉතින් අපි ඒ තරමට අපි වැඩවලට අපි ආදරේ වැඩවලට ඉතින් අපි ආවේ නැත්නම් වැඩවල වහන ලයින් එකට තියෙන්නේ දැන් ලංකාවේ සෙට් එක ගියේ නැත්තම් ඉතින් ඒ වගේ තැනක් අපි හදලා තියෙනවා ලංකාවේ කට්ටියට නිකන් 5000කින් පඩි වැඩ කරන්නම් කියනවා ඉන්න අපි තේත් යන්න යන අපිට දැන් තාම හම්බෙලා දිරාම් 10000ක් විතරනේ ඕඩිත් එක්ක ඕවර් ටයිම් උත් එක්ක දිරාම් කැම සල්ලිත් එක්ක අපිට දිරාම් 10000ක් විතර හම්බෙනවා ඉතින් මේ දැන් යන්න එපා කියලා අපි දැන් 4 දෙනෙක්ට කියලා තියෙනවා අපි දැන් 80 මුදල් දෙන 4 දෙනෙක් 4 දෙනාටම යන්න එපා දිරාම් 5000ක් වැඩි කරන්නම් කියලා තියෙනවා ඒ කියන්නේ දිරාම් 15000 ඔයාලට හිතා ගන්න පුළුවන් දිරාම් 15000ක් කියන්නේ කොච්චර ලොකු ගාණක්ද කියලා ඉතින් මෙහෙ වගේ ඉන්නනම් අපිට රූම් එකක් අරගෙන ආතල් එකේ පොඩි මා සුපිරි ආතල් එකේ ඉන්න පුළුවන් අපි කොල්ල 4 දෙනෙක් වුණත් විලා එකක් කරගෙන ආතල් එකේ මේ ලයිෆ් එක ගත ගන්න පුළුවන් ඉතින් අපිට එහෙම ඉතින් අර ගබල් වැලි වලට මෙහි නා සෑහෙන දුරක් නිසා අපිට අර ගමන් මේකක් තියෙනවා දැන් අපි රොකට් එකක් ගන්න කියලා තමයි කට්ටිය දැන් කතා කරගෙන ඉන්නේ රොකට් එක යන්න මෙහෙට ඉන්න මෙහි නා ජෙට් එක යන්න ප්‍රයිවට් ජෙට් එක යන්න මේ ඉතින් බලමු බලන්න මොකද කරන්න පුළුවන් කියලා දැන් අපි යන ගමන නම් ස්ථිරයි අපිට අක්කාට යන එක නා එහෙම තමයි තියෙන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ දුකයි ජබල් වලි දාලා යන එක ගැන දුකයි ඇත්තටම බලමු هي الإمارات العربية المتحدة للاستضافة المحطة القادمة هي الإمارات العربية المتحدة للاستضافة The final destination of this train ये is स्टेज मजा कटबैक करेंगे अंदर भी ඕන මොනවා කියන්න තියෙන්නේ මට කියන්න දෙන්නේ අපි ගිය ගමන බොහොම සුපිරි ඉතින් අපි දැන් යන්න අපේ ඇකොමඩේෂන් එකට මැරෙන මරණයක් එක තනිකර මේ කාන්තාරේ ඉතින් යන ගමන් ඉන්නේ බස් එකේ ඉස්සරහ සීට් එකේ ඉන්නේ මම හිටගෙන ඉන්නේ හරිද